ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි හොයලා බලමු 2025 වසරේ ශ්‍රී ලංකාවේ යුද ශක්තිය වගේම ආර්ථිකය මොන වගේද කියලා. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. රටක යුද ශක්තිය තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ඒ අතර රටේ ආර්ථිකය, අසල්වාසී රටවල් වලින් හෝ වෙනත් බාහිර රටවල් වලින් ඇතිවිය හැකි ආක්‍රමණ, රට තුලින් ඇතිවිය හැකි අත්වාදී ක්‍රියාකාරකම්, දේශ සීමා ගැටලු ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් මේ හැමදේම රඳා පවතින්නේ රටේ ආර්ථිකය මත. රටක යුද ශක්තිය ශක්තිමත්ව පවත්වා ගන්න නම් එම රටේ ආර්ථිකය ඉතා ශක්තිමත්ව පැවතිය යුතුයි. මුලින්ම බලමු ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2026 වසර වෙද්දී මොන වගේද කියලා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව සලකන්නේ පහළ මධ්‍යම ප්‍රාන්තික ආර්ථිකයක් හිමි රටක් විදියට. 2021 වසර වෙනතෙක් ධන ආර්ථිකයක් හිමිව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසර වන විට ඍණාගයක් දක්වා බරපතල ලෙස කඩන් වැටීමට ලක් වෙනවා. නමුත් එවක රටේ සිදු වූ බලපෙරළියත් සමග 2023 අවසානයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය යම් පිබිදීමකට ලක් වෙනවා. රටක ආර්ථිකයේ මනින ප්‍රධාන සාධකය වෙන්නේ ඒ රට දළ දේශීය නිෂ්පාදිතය හෙවත් GDP අගය. දළ දේශීය නිෂ්පාදිතය එහෙම නැත්නම් gross domestic product කියන එකේ සරල තේරුම තමා වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවාවල මූල්‍ය වටිනාකම කියන එකට. ඉතින් 2025 ආරම්භයේ ඇමරිකන් ඩොලර් බිලියන 84.04ක ආර්ථිකයක් තිබූ ශ්‍රී ලංකාව 2026 ආරම්භ වන විට ඇමරිකන් ඩොලර් බිලියන 98.9ක ආර්ථිකයක් කරා ළඟා වෙලා තියෙනවා. ඒ ලොව 71 වන විශාලතම ආර්ථිකයද වෙනවා. ඉතින් ලොව ආර්ථික බලවතා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. දෙවන තැන චීනයත්, තුන්වන තැන අසල්වාසී ඉන්දියාවත් රැඳී ඉන්නවා. දැන් අපි බලමු 2026 වසර වෙද්දී ශ්‍රී ලංකාවේ යුද ශක්තිය මොන වගේද කියලා. රටක යුද ශක්තිය පිළිබඳ සොයා බලන ලොව පිළිගත් ප්‍රධානම විවඩවියක් තමා Global Fire Power කියන්නේ. 2026 වසරට අදාළව නිකුත් කළ නවතම වාර්තාව මේ වෙද්දී අන්තර්ජාලයට මුදා හරලා තියෙනවා. ලොව ප්‍රධාන රටවල් 145ක් ඇසුරින් තමා මේ වාර්තාව නිකුත් කරලා තියෙන්නේ. මේ විවඩවියට අනුව 2026 වසර වෙද්දී ලෝක යුද ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව රැඳී ඉන්නේ 68 වන ස්ථානයේ. 2025 වසර ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව රැඳී සිටියේ 69 වන තැන. ඒ වගේම ආසියානු කලාපයේ ශ්‍රී ලංකා 77 වන තැනත්, දකුණු ආසියානු කලාපයේ 40 වන තැනත් ශ්‍රී ලංකාව රැඳී ඉන්නවා. ඒ වගේම සුපුරුදු විදියට මේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඉන්න රට වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. දෙවන තැන රුසියාවත්, තුන්වන තැන චීනයත් රැඳී ඉන්නවා. රටක යුද ශක්තිය තීරණය කරන ප්‍රධානම සාධකය තමා එම රටේ ආර්ථිකයෙන් යුද පිරිවය ලෙස වෙන් කරන මුදල් ප්‍රමාණය කොපමණද කියන කාරණය. ඉතින් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකයට අනුව 2026 වසර සඳහා යුද පිරිවය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක මුදලක් වෙන් කරලා තියෙනවා. යුද පිරිවය අතින් ශ්‍රී ලංකාව 85 වන තැන රැඳී ඉන්නවා. ලොව විශාලතම යුද පිරිවය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 831ක මුදලක් ඇමරිකා එක්සත් ජනපදය වෙන් කරනවා. යුද පිරිවය ලෙස වෙන් කරන මෙම මුදල් වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් සහ දීමනා, ප්‍රසම්පාදන සහ නඩත්තු කටයුතු වගේම සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ශ්‍රී ලංකාව සතුව ක්‍රියාකාරී යුද සෙබළු හෙවත් ඇක්ටිව් පර්සනල් සමාජිකයින් 3,46,000ක් සිටිනවා. සංචිත යුද සෙබළු හෙවත් නැත්නම් රිසර්ව් පර්සනල් සමාජිකයින් 90,000ක් සිටිනවා. පාබල හමුදාවන් 50,000ක ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම නාවික හමුදා සමාජිකයින් 40,000ක් සහ ගුවන් හමුදා සමාජිකයින් 26,000ක්ද ශ්‍රී ලංකාව සතුයි. ඒ වගේම Global Fire Power වෙබ්අඩවියට අනුව ශ්‍රී ලංකාව සතුව කිසිදු පැරාමිලිටරි හමුදාවක් අඩංගු වෙන්නේ නැහැ. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ භූමියේ යුද ශක්තිය මොන වගේද කියලා. භූමියේ සටන්වලදී කාලතුවක්කු, යුද ටැංකි වගේම ජංගම රොකට් විදිනියන් හෙවත් මල්ටි බැරල් වගේ යුද උපකරණ යොදා ගන්නවා. 2026 වසර වෙද්දී ශ්‍රී ලංකාව සතුව යුද ටැංකි 87ක්, සන්නද්ධ රථ 15,001ක්, ඇදගෙන යන කාලතුවක්කු 96ක්, ජංගම රොකට් විදිනියන් 28ක ප්‍රමාණයක්ද ශ්‍රී ලංකා හමුදාව සතුයි. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ශක්තිය මොන වගේද කියලා. 2026 වසර වෙද්දී ශ්‍රී ලංකාව සතුව 26,000ක පමණ ගුවන් හමුදා බලෑනියක් සිටිනවා. මුළු යුද ගුවන් යාන 90ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුයි. යානා සංචිතය කුඩා වුණත් ඒකෙන් දීපු ගේම නම් සුළු කොටද කන්න බෑ. වේග ප්‍රහාරක යානා 6ක්, භාණ්ඩ ප්‍රවාහන යානා 15ක්, පුහුණු ගුවන් යානා 7ක්, විශේෂ මෙහියන් යානා 3ක් එම යානා සංචිතයට අයත් වෙනවා.
ඒ වගේම යුද හෙලිකොප්ටර යානා 49ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර යානා 8ක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුයි. දැන් අපි සොයා බලමු ශ්‍රී ලංකාවේ නාවික හමුදා ශක්තිය ගැන. 2025 වසර වෙද්දී 48000ක්ව පැවති නාවික හමුදා බලෑනිය 2026 වසර වෙද්දී 40000ක් දක්වා අඩු වෙලා තියෙනවා. ලොව 18 වන විශාලතම නාවික හමුදාව වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව. ඒ වගේම නාවික හමුදාව සතුව මුළු නාවික යාත්‍රා 275ක ප්‍රමාණයක් පවතිනවා. ලොව වැඩිම නාවික යාත්‍රා ප්‍රමාණයක් හිමි රටවල් අතර දසවන තැන ශ්‍රී ලංකා රැඳී ඉන්නවා. 2026 ග්ලෝබල් ෆයර් පවර් වෙබ් අඩවියට අනුව ලොව වැඩිම මුර යාත්‍රා හෙවත් පෙට්‍රෝල් වෙසල්ස් ප්‍රමාණයක හිමි රට වෙන්නේ ශ්‍රී ලංකා. එම වර්ගයේ යාත්‍රා 259ක ප්‍රමාණයකට හිමිකම් කියමි. ඒ වගේම ෆ්‍රිගෙට් වර්ගයේ යාත්‍රා 5ක්ද ශ්‍රී ලංකා නාවික හමුදාව සතුයි. ඉතින් ඔය විදිහට තමා ශ්‍රී ලංකාවේ 2026 වසරට අදාළ යුද ශක්තිය සටහන් වෙලා තියෙන්නේ. අද වීඩියෝ එක ගැන ඔබේ වටිනා අදහස කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් යන්නම් ඔබට ජයි.